වෙල්කම් කියලා විලිගන දම්මගේ YouTube channel එකට යාළුවෝ. අද මම කතා කරන්න යන්නේ ඇරවානා වර්ග ගැන. කියන්නේ ඇරවානා මාළුව සහ ඇරවානා මාළුන්ගේ ඉන්න වර්ග පිළිබඳව. මොකද කියනවා නම් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය මාළුවෙක් තමයි ඇරවානා කියන්නේ. එතකොට ඒ ඇරවානා විශේෂ ගොඩ ගණනාවක් ඉන්නවා. ඒ අතරින් කිහිප දෙනෙක් ගැන තමයි බලන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. ඇරවාන එහෙම නැත්නම් ඩ්‍රැගන් ෆිෂ් කියලා මෙයාව හඳුන්වනවා. මේ දවස්වල කියන්නේ මේ දවස්වල ගත්තාම සුරතල් මාළු හදන්න ගන්න ගොඩක් කට්ටිය අතරේ ගොඩක්ම ප්‍රසිද්ධ මාළුවෙක් තමයි මේ ඇරවාන මාළුව කියන්නේ. ඒ වගේම තමයි ලංකාවේ නෙමෙයි ලෝකෙත් ගොඩක් ජනප්‍රිය මාළු විශේෂය තමයි මේ ඇරවාන මාළු විශේෂය. ඒකට හේතුවක් විදිහට මම දකින්නේ මේ මාළු හදන්න කියන්නේ මේ මාළුගේ මිලක් තියෙන වටිනාකමක් ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේ මාළු හදන පුද්ගලයාට කියන්නේ වාසනාව ගෙනෙනවා කියලා කියනවා මේ මාළුවගේ අයිතිකාරයාට. ඒ වගේම තමයි යාළුවගේ ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා කියලා කියනවා. ඒව නම් හරියටම ඇත්තද නැත්තද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒවත් මිනිස්සු විශ්වාස කරනවා. ඒක නිසා අපි බලමු මේ විදිහ දැන් ඇරවානා වර්ග ලෝකයේ ගත්තම් වර්ග ගොඩාක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන වෙන වර්ග කිහිපයක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් මම පළවෙනි ඇරවානා වර්ගයේ විදියට තෝරගෙන ඉන්නේ සිල්වර් ඇරවානා. සිල්වර් ඇරවානා ගත්තම් ලංකාවේ ගොඩක්ම දකින්න ලැබෙන්නේ මේ සිල්වර් ඇරවානා විශේෂය තමයි. ඒ වගේම තමයි ලෝකෙත් වැඩිපුරම දකින්න අපිට ලැබෙන්නේ සිල්වර් ඇරවානා. සිල්වර් ඇරවානා ගත්තම් මෙයා ගොඩක් සුළුපෝ දකින්න ලැබෙන නිසා මෙයාගේ මිලත් ගොඩක් අඩුයි අනිත් ඇරවානා විශේෂ වලට සාපේක්ෂව. ඒ වගේම තමයි ඇරවානා විශේෂ අතරින් ගොඩක් විශාලටම වර්ධනය වෙන ඇරවානා විශේෂය වෙන්නේ සිල්වර් ඇරවානා. මොකද කියනවා නම් සිල්වර් ඇරවානා කෙනෙක් අඩි 3-4ක් වගේ ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අනිත් ඇරවානා විශේෂ වලට වඩා සිල්වර් ඇරවානාගේ වර්ධන වේගය ගොඩක් වැඩි. ඒක නිසා තමයි යාලා මේ මිලෙනුත් ගොඩක් අඩු වෙලා ගොඩක් සුලභව දකින්න ලැබෙන්නේ. ඒක නිසා දෙවෙනි වර්ගයේ විදිහට මම තෝරගත්තේ ඇල්බයිනෝ ඇරවානා. ඇල්බයිනෝ ඇරවානා ගත්තම් මෙයා නම් ප්‍රභේදයක් නෙමෙයි. මෙයා ජාන විකෘතියක් නිසා ඇති වෙන මාළුවෙක්. නමුත් මෙයාත් අනිත් ඇරවානා මාළුවට සාපේක්ෂව මිලෙන් අඩුයි. සිල්වර් ඇරවානා ළඟට මිල අඩු මාළුවෙක් වශයෙන් ඇරවානා විශේෂයක් විදිහට ඉන්නේ මේ ඇල්බයිනෝ ඇරවානා මාළුව තමයි. මෙයා ගත්තත් මෙයා සාමාන්‍යයෙන් සුදු පැහැයක් ගන්න මාළුවෙක්, සුදු පැහැයට උරු මාළුවෙක්. ඒ වගේම තමයි මෙයාගේ වර්ධනයත් අඩි 3-3.5 වගේ ප්‍රමාණයක් වෙනවා. මෙයත් ගොඩක් සුලභව දකින්න ලැබෙන මාළුවෙක් තමයි මේ ඇරවානා විශේෂයත්. තුන්වෙනි ඇරවානා විදිහට මම තෝරගත්තේ බ්ලැක් ඇරවානා. බ්ලැක් ඇරවානා ගත්තම් මෙයා සිල්වර් ඇරවානාට කියන්නේ ශරීරයෙන් සහ ප්‍රමාණයෙන් සිල්වර් ඇරවානාට ගොඩක් සමානකම් දක්වනවා. නමුත් සිල්වර් ඇරවානා තරම් විශාල වෙන්නේ නැහැ මේ මාළුවා. මොකද කියනවා නම් මෙයාගේ වර්ධනය අඩි 2.5-3 වගේ ප්‍රමාණයක් තමයි මෙයාගේ වර්ධනය. මෙයාට බ්ලැක් ඇරවානා කියන්නේ මෙයා කුඩා කාලයේදී මෙයාගේ ශරීරයේ තියෙන කළු පාට පටියක් වගේ දෙයක්. නමුත් මේ ඇරවානා මේ බ්ලැක් ඇරවානා විශේෂයේ ක්‍රමක්‍රමයෙන් ලොකු වීගෙන එනකොට ඒ කළු පාට පටිය මැකිලා ගිහිල්ලා මෙයාලා ශරීරයේ ලා දම්පැහැයක් ගන්නවා. ඒක තමයි මෙයාලා විශේෂත්වය වන්නේ. හතරවෙනි වර්ගයේ විදිහට මම තෝරගත්තේ ඕස්ට්‍රේලියන් ඇරවානා. ඕස්ට්‍රේලියන් ඇරවානා ගත්තම් මෙයාගේ සිරුර කුඩා රෝස දාර වලින් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාට තඹ පැහැති කොරපොතු පිහිටලා තියෙනවා. එමෙන්ම තමයි මෙයාගේ වර්ධනය ගත්තා මෙයා සාමාන්‍යයෙන් අඩි 2.5-3ක් වගේ ප්‍රමාණයක් තමයි වර්ධනය වෙන්නේ. මෙයාලා ඉතා වේගවත් සහ ඉතාමත් කලබලකාරී ගොඩක් ඇග්‍රෙසිව් මාළු විශේෂයක්. ඒක නිසා මේ මාළු අපිට කියන්නේ මෙයාලගේම රංචුවක් විදිහට මේ මාළු නම් හදන්න ගොඩක් අමාරුයි. මොකද කිව්වොත් මෙයාලා ගොඩක් කලබලකාරී සහ ඇග්‍රෙසිව් මාළු විශේෂයක් වෙනවා. පස්වෙනි මාළු විශේෂී විදිහට මම තෝරගත්තේ ග්‍රීන් ඇරවානා. ග්‍රීන් ඇරවානා ගත්තාම මෙයා සාමාන්‍යයෙන් ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් මිලකින් යුත් මාළුවෙක් වෙන්නේ මෙයාලා. ඒ වගේම තමයි මෙයාලගේ වර්ණය ගත්තාම සුදු මැණි අලු පැහැයක් වගේම සහ ලා කොළ පැහැයකින් යුත් මාළු විශේෂයක් මෙයාලා. මෙයාලගේ වර්ධනය කියනකොට මෙයාලා සාමාන්‍යයෙන් අඩි 3-3.5 පමණ ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ මාළු සාමාන්‍යයෙන් මම කතා කරපු ඕස්ට්‍රේලියන් ඇරවානා විශේෂයට ගොඩක් සමානකම් දක්වන මාළු විශේෂයක්. හයවෙනි මාළු විදිහට මම තෝරගත්තේ යෙලෝ ටේල් ඇරවානා. යෙලෝ ටේල් ඇරවානා ගත්තම් මෙයාගේ නම වගේම තමයි මොවුන්ගේ වරල් වල ඒ කියන්නේ මුන්ගේ වරල් කහ පැහැයකින් යුක්ත වෙනවා. මොවුන්ගේ නම් වගේම තමයි මුන්ගේ වරල් ගත්තාම මුන්ගේ වරල් කහ පැහැයකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලගේ ශරීරය ගත්තාම ශරීරය ලා කොළ පැහැයකට යුත් ශරීරයක් තමයි මෙයාලට තියෙන්නේ. ඒ වගේම තමයි මුන්ගේ වර්ධනයක් ගත්තාම මුන්ගේ වර්ධනය අඩි 2.5-3ක් වගේ ප්‍රමාණයක් තමයි මෙයාලත් වර්ධනය වෙන්නේ. හත්වෙනි විශේෂයේ විදිහට මම තෝරගත්තේ රෙඩ් ටේල් ගෝල්ඩ් ඇරවානා.
එහෙම නැත්නම් RTG ඇරවානා කියලාත් මෙයාව හඳුන්වනවා. මෙයාලා ගත්තාමත් මෙයාලගේ ශරීරය රන්වන් පැහැයකින් යුත් කොරපුතු වලින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මූන්ගේ වරල් රතු පැහැයකින් යුක්ත වෙනවා. අපි කලින් කතා කරපු බීන් ඇරවානාගේ වරල් කොළ පැහැයකුත් රෙඩ් ටේල් ඇරවානාගේ වරල් රතු පැහැයකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි මේ දෙන්නගේ අතර ගොඩක් සමානකම් තියෙනවා. වර්ණයෙන් තමයි මෙයාලා ගොඩක් වෙනස් වෙන්නේ. ඒ වගේම තමයි මෙයාලා ගත්තාම මෙයාලට තියෙන ඉල්ලුමක් ගොඩක් අධික ඉල්ලුමක් වෙනවා. ඒ වගේම තමයි මෙයාලා මිලිනුත් ටිකක් අධික මාළු විශේෂයක්. ඒ වගේම තමයි මෙයාලගේ වර්ධනය ගත්තාම මෙයාලා සාමාන්‍යයෙන් අඩි 3.5 වගේ ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙනවා. ඊළඟට 8 වෙනි විශේෂයේ විදිහට මම තෝරගත්තේ ගෝල්ඩන් ඇරවානා. ගෝල්ඩන් ඇරවානා ගත්තාම මෙයාලා ශරීරය දීප්තිමත් රන්වන් පැහැයක් යුක්ත වෙනවා. ඒ වගේම තමයි මිලනුත් මේ කියන්නේ අර අනික් මාළුන්ට සාපේක්ෂව මෙයාලා මිලෙන් ගොඩක් අධික වෙනවා වගේම තමයි මෙයාලට ලෝකයේම තියෙන ඉල්ලුමත් ගොඩක් අධිකයි. ඒ වගේම තමයි ලංකාවේ මේ මාළුන්ට ගොඩක් අධික ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා මේ මාළුන්ගේ මිලත් ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. මෙයාලගේ වර්ධනය ගත්තාම මෙයාලත් අඩි 3ක් වගේ වෙනකම් වර්ධනයක් දක්වන මාළු විශේෂයක් තමයි. ඊළඟට තමයි වැදගත් මේ කියන්නේ ලංකාවේ ගොඩක් කට්ටිය හොයන සහ ගොඩක් කට්ටියට ගන්න බැරුව ඉන්න විශේෂම ඇරවානා විශේෂය වෙන රෙඩ් ඇරවානා මාළුවා. රෙඩ් ඇරවානා මාළුවා ගත්තම මෙයාලගේ නමට සාපේක්ෂව මෙයාලගේ ශරීරයත් ඒ වගේම තමයි මොකද කියනවා නම් මෙයාලගේ මුළු ශරීරයම තද රතු පැහැයකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ වර්ධනය ගත්තම මෙයාලා සාමාන්‍යයෙන් අඩි 3.5 වගේ ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙනවා. ඒ වගේම තමයි කතා කරපු ඇරවානා මාළු වලින් මිලෙන් අධිකම වර්ගයේ වෙන්නේ රෙඩ් ඇරවානා විශේෂය තමයි. මොකද කියනවා නම් මේ වෙනකොට ලංකාවෙත් මේ රෙඩ් ඇරවානා නැහැල්ලා විකුණනවා. ඒ වගේම තමයි මේ ඇරවානා විකුණනකොට එයාලට වෙනම ලයිසන් එකක් වගේ බලපත්‍ර සහ සහතික පතුත් දෙනවා. මොකද කියනවා නම් මේ ඇරවානා විශේෂය ඉච්චරකට විශේෂ ඇරවානා විශේෂයක්. ඒ වගේම තමයි මේ විශේෂය කියන්නේ අර මම කලින් වලට කිව්ව මතක ඇති ඇරවානා මාළු හදන කට්ටියගේ කියන්නේ අයිතිකාරයාට වාසනාව සහ එයාලගේ ව්‍යාපාර කටයුතු දියුණුවක් දක්වනවා කියලා. අන්න ඒකෙනුත් විශේෂම කොට සලකන්නේ මේ රෙඩ් ඇරවානා තමයි. මොකද රෙඩ් ඇරවානා හදන කට්ටියට ගොඩක් ලොකු වාසනාවක් සහ එයාලගේ ව්‍යාපාර කටයුතු ඉක්මනින් දියුණු වෙනවා කියලා විශේෂ මතයක් තියෙනවා සමාජය අතරතුර. ඒ නිසා තමයි මේ මාළු ගොඩක් කට්ටිය මේ විදිහට ගන්න පෙළඹිලා ඉන්නේ. මේ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේ මාළු ගැන ගත්තාම මේ විදිහේ ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය මාළු විශේෂයක් වෙලා තියෙනවා මේ ඇරවානා මාළු. ඒක නිසා ලෝකේ විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය මාළු විශේෂයක් වෙලා තියෙන නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් මම ගේන්න හිතුවේ. එහෙනම් තවත් මීට අමතරව විශාල ඇරවානා වර්ග කිහිපයක්ම තව ගොඩක් ඇරවානා විශේෂ තියෙනවා. නමුත් මම අද කතා කරන්න ආවේ ප්‍රධානයෙන් කියන්නේ බහුලවම දකින්න ලැබෙන සහ අහන්න ලැබෙන ඇරවානා ප්‍රභේද ගැන විතරයි මම අද කතා කරේ. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා මේ වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් හරි එහෙම නැත්නම් ඔයාලා තව දන්න දෙයක් තියෙනවා නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක තමයි වීඩියෝ කොහොමද යනවා like කරන්න කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක තාත්තයාගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් සුබ දවසක්.